රංගවල මහත්තයාත් ඉතින් ආපදා අස්සෙම මේකක් කියන්න ඕන. රංගවල මහත්තයාත් ආපදා අස්සෙම දැන් ආපදා දෙකක් කරගත්තා. එකක් ඔය පුටුවෙන් ආපදාවක් කරගෙන ඇයින් වුණා, ඊට පස්සේ ගිහලා තවත් ආපදාවක් කරගත්තා. රංගවල මහත්තයාට බැලුම් පුම්බන්න ඕනේ නැහැ. රංගවල මහත්තයාගේ මූණේ මිරිකුව අරක්කු භාගයක් ගන්න පුළුවන්. හොඳටම බොන මිනිහාගේ මූණේ හොඳට පේනවා මෙයා බොනවද මෙයා නොබොනවද කියලා. ඒ නිසා රංගවල මහත්තයාගේ ආයේ බැලුම් පුම්බන්න ඕනේ නැහැ. එයා කොහොමද බොනවා, බඩු දාන කෙනෙක් තමයි. එයා ගැන මූණ දැක්කම පේනවා. ඒ ගැනත් මේ වෙලාවේදී කියන්න ඕනේ. ඉතින් ඒවා රංගවලට එකක්, තව කාටවත් එක නීතියක් වෙන්න බෑ මේ රටේ. නීතිය කාටවත් පොදුයි. නීතිය කාටවත් සමානයි. හැබැයි ඒක රංගවලට එකක්, තව කාටවත් එකක් වෙන්න බෑ. ඒකත් මේ වෙලාවේදී කියන්න ඕන. එතුමාගේ කතාව මම ලොකුවට අභියෝග කරන්නේ නැහැ. හැබැයි එතුමා පුද්ගලිකව රංගවල ගරු මන්ත්‍රීතුමාගේ සම්බන්ධයෙන් එතුමාගේ පෞද්ගලිකත්වයේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය ඇත්තටම මේ සභාවේ මම ඉතාමත්ම කනගාටුවෙන් සහ පිළිකුලෙන් හෙලා දකිනවා. මොකද රංගවල මන්ත්‍රීතුමා ගැන පුද්ගලිකව දන්න සියලු දෙනා පොඩ්ඩක් ඉන්න. ඔයා කතාව මම අහගෙන හිටියනේ. ඒ පුද්ගලිකත්වයේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය මේ සම්බන්ධයෙන් මේ සමාජ මාධ්‍ය තුල කතා කරපු දේ තමයි මේ කට්ටිය මේ කරගහගෙන යන්නේ. ඒ සිදුවන අවස්ථාවේදී එතුමා බීමතින් හිටියද නැද්ද කියන එක සම්බන්ධයෙන් අදාළ අධිකරණයට කරුණු වාර්තා වෙයි. ඒ නිසා සමාජ මාධ්‍ය තුල තියෙන දේවල් සම්බන්ධයෙන් අරගෙන ගිහිල්ලා